ඔය ප්‍රශ්නේ මං අහුවොත් බැලලා හොඳයි දැන් කියලා. ඔය කොරේ මේ ප්‍රශ්නේ මං අහන්න හිටියේ නෑ ශාලිකා අක්කගෙන්. ඔයාම තමයි මේ සින්දුවේ කැදල්ලක් ගැන කියලා මට ওই ප්‍රශ්නේ මතක් කළේ. දැන් මොකද්ද? ඔය කැදල්ලක් වෙන්නේ කවදද? මං දන්නේ මං අහන්න හිටියේ නෑ. එන ප්‍රශ්නයක් දැන් ඔහොම ඔය දරුවා හැමදාම රංගපපා ඉන්නද කල්පනාව පෙළවහක් කරගන්නම කල්පනාවක් බිරිඳගේ චරිත රඟපාන. ඒ බිරිඳගේ චරිත රඟපාලා තියෙනවා මේ ඇත්ත ජීවිතේම උනේ. මං නම් ඔන්න මං දන්නේ ඔයා සින්දුව කියව මට ඕක මතක් වුණා මං ඇහුවා. මේ හොඳයි කියලා හිතනවද? හොඳයි නේද? නෑ හොඳ නෑ ඒකයි මං අහන්නේ. අර අම්මා වෙදින්දා බලාගෙන ඉන්නවා ඇති. ඒකයි මං ආදරණීය අම්මගේ පැත්ත. මං හරි ආදරෙයි ආන්ටිට. ආන්ටිත් හැමදාම අපිට ගියොත් කියවනවා අනේ මේ ළමයා පෙළවහක් කරගන්නේ මක්කේ කාරණාව දොඩන්න කිකි මට හිතුණා ඉතින් දොඩන් අවාරණ කී කියනවා මොකද කරන්නේ නෑ ලයිව් එකකම තියලා මේ ප්‍රශ්නේ අහුවනේ ශාලිකා උත්තරයක් දෙනවද යාළුවට යාළුවා උත්තරේ දන්නවා ඉතින් ඔක බොරුවට අමුතුවෙන් අහනවා ඒ යාළුකමට දෙන උත්තරේ මට වැඩන්නේ මං අහන්නේ මේ රටේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා ඒකින්ද හරි උත්තරේ කියන්නේ ඔය ප්‍රශ්නේ මං අහුවොත් බැලලා හොඳයි දැන් කියලා ඔය කොරේ හොඳයි ඉතින් අර අඹ ගෙඩියක් කනවා වගේ තමයි. කනකොට ඉතින් අපි හිතනවා රහට අන්න කනවා නියමයි කියලා ඒ කණෙක් කරන්නේ දන්නේ ඒක රංගේ. බලුතා ඉස්සරහට බලුතා කල් තියෙනවනේ. කොච්චර කාලයක් දැක්කේ තියෙන්නේ? තව ඉතින් වයස නෑනේ තව කල් තියෙනවනේ. තාම ඉතින් 16යි මාසෙ 90 අගභාගේ ඉපදුනේ. අර පොඩි කොල්ලා කිව්වනම් කවකුත් නෑ ඕක. එයා ඒවට උත්තර දෙන්නෙම නෑනේ කොහොමද? හැම පොයටම සිල් ගන්න එක කොයි කාලෙද නැයත් ඒක ඉතින් දැන් ටිකක් කල් දැන් ඉඳලා හිටලා වගේ තමයි පුංචි කාලේ දිගට දැන්ලදී නැද්ද නෑ සිල් ගන්න එක කරනවා අඩුයි පුංචි කාලේ ඉතින් දිගටම සිල් ගත්තා දහම් පාසල යන කාලේ ඉඳලා දිගටම ඔව් එහෙම තෝරනවා අපේ දහම් පාසලෙන් හොඳටම භාවනා කරන්නේ කවුද ඒව තෝරනවා මේ හොඳටම භාවනා කරලා තෑගි මාව තේරෙනවා ඉතින් යන්නේ ඕ ඇත්තටම තිබ්බා මල් ගේ අන්න හරි දැන් අම්මවයි තාත්තවයි හැමදාම සිල් ගන්න එක්කන් යනවා ඒ දවස් මම ගෙදරට වෙලා ගෙදර වැඩ ටික කරනවා මං හිතන්නේ ඒක කියන්නේ අම්මා උනත් දහසේ සිල් ගන්න නැත්තම් එළියට ගියොත් ඒ අස්සෙත් කෝල් කරලා අහනවා කොහෙද ෂූටින් දානම්මනගේ මං කිව්වේ මම ගෙදර වැඩ ටික කරන් ඉන්නවා උදේට ගිහින් දානවා හවුස් ටික කරන් එනවා දැන් පොයි දවසට කරන්නේ ඒක සිල් ගන්න ඕන ඒක වෙනම කරන්න පුළුවන් ගිහිල්ලා ඉවර වෙලා වෙන දවසක් කරන්න පුළුවන් පොයි දවසේ සිල් ගන්න නෑ පොයටම නෙවෙයි ඉතින් දැන් ඉතින් අසපුවකට ගියත් අපිට ඉතින් දවසක නැවතිලා වුණත් අපිට කරන්න පුළුවන් දැන් ඒ නිදහස තියෙනවා ඔයා කොහොමත් එහෙමනේ මොනවා හරි වෙච්ච ගමන් හිත රිදිච්ච ගමන් පන්සලට ගිහිල්ලා දවසම ඉන්නවා එතකොට එයාට ඒ දුක අමතක වෙනවා